කොළඹ මහනගර සභාව සඳහා විපක්ෂයේ පොදු එකගතාවයෙන් සමගි ජන බලවේගයෙන් නගරාධිපති ධූරය සඳහා සභිකයෙකු ඉදිරිපත් කරන බවත් එමෙන්ම එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට එකඟතාවයකට පැමිණි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව නලින් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා. උපුටා ගැනීම කොමසාරිස්වරු විසින් පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයකට පැමිණිලා සභිකයන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරු නගරාධිපතිවරු පත් කරන නියමිතයි. ඉතින් අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයත් සමගි ජන බලවේගයට සහාය දෙන පක්ෂත් පොදුවේ විපක්ෂයේ පක්ෂ එකතු වෙලා පළාත් පාලන ආයතන බහුතරයක බලය ලබා ගන්න කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාව ගැන කතා කරද්දී කොළඹ මහනගර සභාවේ බලය කාටවත් හිමි වුණේ නැහැ. බහුතරය තියෙන්නේ විපක්ෂයට. ඒ බහුතරයට ස්වාධීන කණ්ඩායම් ගණනාවකුත් එකතු වෙලා තිබෙනවා. ආණ්ඩුව විශාල උත්සාහයක් දරමින් ඉන්නවා නොඑක් වරදාන වරප්‍රසාදවලට කේවල් කරන්න. ඉතින් අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා බහුතරයක් සහිතව සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් කොළඹට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. නගරාධිපතිවරයා අපි ඉදිරියේදී නම් කරනවා. තව දවස් 2-3ක් ඇතුළත කණ්ඩායම රැස් කරනවා. ඒ වගේම අපිට සහයෝගය දෙන മന്ത്രിවරුත් රැස් කරලා පොදු එකඟතාවෙන් වැඩි කැමැත්තක් තියෙන මේ වැඩේ කරන්න පුළුවන් නගරාධිපතිවරයෙක් අපේ පාර්ශවයෙන් නම් කරනවා. එක්සත් ජාතික පක්ෂ බොහොම පැහැදිලිව සහයෝගය දෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නියෝජ්‍ය නගරාධිපති තනතුර. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔවුන් තමයි දෙවෙනියට වැඩිම විපක්ෂයේ මන්ත්‍රී ධුර ලබාගෙන තිබෙන පක්ෂය. ඒ නිසා අපි නියෝජ්‍ය නගරාධිපති තනතුර ඔවුන්ට ලබා දෙන්න එකඟ වෙලා තිබෙනවා. උපුටා ගැනීම අවසන්. ඉතින් මේ පිළිබඳව ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.